The next matchup, and I'm not going to waste time doing my theatrics. So, ladies and gentlemen, please put your hands together and welcome in the red corner, Team Bumblebee. Let's give them a big round of applause and welcome them to the arena. And in the blue corner, Team Lenestra. These are two very popular contenders throughout the day. We hope to see a fantastic match here at Bot Bash 2026. And as the contestants rally up to the main arena, I would like to hand over the mic to Dilan and Dinesh. Sirs, over to you. Team Bumblebee ආරම්භයේ සිටම විශිෂ්ට තරඟ රටාවක් පෙන්නුම් කළ කණ්ඩායමක්. පළමු තරඟයේදී ස්ට්‍රයිකර්ස්ව පරාජයට පත් කරන්නට ඔවුන්ට හැකියාව ලැබුණා. ඉන් අනතුරුව ඔවුන් ක්‍රමක්‍රමයෙන් ඉදිරියට පැමිණියා මේ තරඟ රටාවේ විශිෂ්ට දක්ෂතා පෙන්නුම් කරමින්. දෙවන තරඟ වටේදී ඔවුන් හැමයේ පරාජයට පත් වුණේ Bumblebee කණ්ඩායම හාවේ තණ්ඩ කණ්ඩායම. දැන් ඔවුන් තුන්වන තරඟ වටේ. ඊට අමතරව Lenestra ප්‍රබලම ප්‍රහාරකයෙක්. මේ කණ්ඩායම දෙක පිළිබඳව සඳහන් කරද්දී ටීම් බම්බල්බී කිලෝග්‍රෑම් 15ක් බර ඇති තමන්ගේ vertical spinner එක වෙබන් එකක් හැටියට භාවිත කරද්දී ටීම් ලැනෙස්ට්‍රා vertical spinner එක භාවිත කරන්නේ තමන්ගේ යන්ත්‍රයේ බර කිලෝග්‍රෑම් 18ක් ලෙස සටහන් කරමින්. Lenestra පළමු තරගයේදී පරාජයට පත් කළා Nova Legends කණ්ඩායම බරපතල හානි ගෙන දෙමින් ඕනේ තරගයේ ජයග්‍රහණය කළේ. ඉන් අනතුරුව Future Legends කණ්ඩායම දෙවන තරග වටේදී පරාජයට පත් කළා. අපරාජිත කණ්ඩායම් දෙකක තීරණාත්මක මුණ ගැසීම. Bumblebee vs Lenestra. සූදානම්. බම්බල්බී රතු පැත්තේ. ලැනෙස්ට්‍රා නිල් පැත්තේ. Teams, are you ready? ඔබ මේ දකින්නේ හොරු බොහෝටි Teams Lenestra. ready? නමුත් ප්‍රහාරය. Let's count down. මෙන්න එහෙමනම්. Start. සටන ක්‍රියාත්මකයි. Bumblebee vs Lenestra. හොඳ දෙදෙනාගේම මගහැරීමක්. දෙදෙනාම මගහැරෙනවා. ආසන්න මගහැරීමක්. ඔවුන් හොයනවා ආරක්ෂිත කලාපයකින් ගොස් ප්‍රහාරය එල්ල කිරීම සඳහා. ඒ අතරතුරේදී බලමු කල්ල බඹරයන් ඉතාමත්ම සක්‍රියව ක්‍රියාත්මක වන ආකාරය. අතරතුරේදී Lenestra හොයනවා දීසි කලාපය පසුපසින් පැමිණ ආක්‍රමණය සම්පූර්ණ පෙරලා දෙනවා. නමුත් Lenestra Bumblebee ඕන දෙයකට සූදානම් ඕන පිටක් ඔවුන් සූදානම් වෙයි. ඒ වගේම තමයි ලැනෙස්ට්‍රාගේ උපක්‍රමය තමයි පසුපසින් පැමිණ පහර දීම. ඒ සඳහා ලැනෙස්ට්‍රා තමන්ගේ උපාය මාර්ගයේ ක්‍රමවේදයන් පාවිච්චි කරනවා. ඔහු කෙසේ හෝ බම්බල්බීගේ පිටුපසින් පැමිණ පහර දීමට ඉතාම ශනිකව තමන්ගේ ගමන් මාර්ගය වෙනස් කරන ආකාරය තමයි දක්වනු ලැබෙන්නේ. අපි බලමු. බම්බල්බී Lenestra දන්නවා Bumblebeeගේ ඉදිරියෙන් තිබෙන ඔහුගේ අවිය ඒකේ භ්‍රමණ වේගය බලන්න. ඒකේ භ්‍රමණ වේගයත් එක්ක සෑහෙන අනතුරු සිදුවිය හැකි. ඒ නිසා ඒ පීඩාවෙන් මිදෙන්නට ඔහු පසුපස හවා ගොසින් ඉදිරියෙන් මුණ නොගැසී වෙන නැවත තවත් සාර්ථක කරගන්නවා. Lenestra තමන්ගේ තවත් සාර්ථක ප්‍රහාරයක්. තරගය තීරණාත්මකයි. දෙදෙනාම කඩිසරයි තියුණුයි තීරණාත්මකයි. ඔව් තවත් ප්‍රහාරයක් එල්ල කිරීමට ලැනෙස්ට්‍රා උත්සාහ කළා. කෙසේ වෙතත් බම්බල්බී නිසි ආකාරයෙන් ඒ අවස්ථාව උදා කර දුන්නේ ලැනෙස්ට්‍රාට. ලැනෙස්ට්‍රා දැන් බලා සිටිනවා බම්බල්බී එනතුරු. අපි බලමු ලැනෙස්ට්‍රා කෙසේ ක්‍රියාත්මක වේද කියලා. ලැනෙස්ට්‍රා දන්නෝ රුජු ප්‍රහාරයක් එල්ල වෙනවා. යම් චේන් කොටසක් ඉවත් වෙනවා. අපි බලමු. ඔව් නැවතත් යන්ත්‍රය ක්‍රියාත්මක වෙනවා. බම්බල්බීගේ ඉදිරි රෝදය ඉදිරි ආයුධය කෙමෙන් ලැනෙස්ට්‍රා නැවතත් සූදානම්. තවත් විනාඩියකුත් තප්පර 10ක් පමණයි දිනේෂ් ඉදිරියට තිබෙන්නේ. තීරණාත්මක සටනක්. මේ කණ්ඩායම් දෙකේ තිබෙන ප්‍රබලත්වය ඔවුන්ගේ හසුරුවා ගැනීම ඉතාමත්ම වේගවත්. චලන වේගය ඉතාමත්ම ඉහළයි. ඒ වගේම පාලනය ඉතාමත්ම හොඳින් ලැනෙස්ට්‍රා නැවතත් තව සමීප වනවා. ඒ වගේම පසුපසට ගොසින් බර ප්‍රහාරයෙන් බර අවිප්‍රහාරයෙන් ගැලවෙන්නට සමත්කම් දක්වනවා. මා නිතරම කියනවා සංග්‍රාම භූමියකදී පිටුපසට යනවා කියලා කියන්නේ පසුපසිනවා කියලා කියන්නේ ඉතාමත්ම ඉහළ සංග්‍රාමික උපක්‍රමයක්. හොඳින් භාවිතා කරනවා Lenestra vs Bumblebee. ඔව් ලැනෙස්ට්‍රා නැවතත් උත්සාහ කරනවා පැති ප්‍රහාරයක් එල්ල කරන්නට. නමුත් සාර්ථක වුණේ නැහැ. බම්බල්බී නිසි ආකාරයේ වළක්වා ගන්නවා. බලමු රුජු ප්‍රහාරයක් එල්ල කරන්න දැන් උත්සාහ කළේ. එයත් සාර්ථක වන්නේ නැහැ. බම්බල්බී වළක්වා ගන්නවා. තවත් තප්පර 35ක් පමණ ඉදිරිය තිබෙන්නේ. හැම කලාපයේ ඉන්නේ අවධානමක් තිබෙනවා. බලමු Bumblebee Lenestraව කැදවාගෙන යයිද ඒ කෙලවර වෙත. නෑ බ්ලේඩ් වලට තර කිරීමේ අවස්ථාවක්වත් නෑ. දෙදෙනා අතර ඝට්ටනයන් පමණයි. ඒ ඝට්ටනයන්ගෙන් චේන් පටක් ගැලවී ගොස් තිබෙනවා. බලමු අවසන් තප්පර 19. Lenestra අර්බුදයක
ඒ අතරතුරේදී බම්බල්බී තමන්ගේ නිසි පාලනය Movements, නිසි movements. පාලනයෙන් ගිලී ගොස් තිබෙනවා. බලමු countdown, first countdown is start 2 1 0 Game over, knockout. තුනයි තරගයේ එන්නේ දෙවන ගණනයට ඉඩක් Game නැහැ. over. ඒත් එක්කම කාලය අවසන් විනාඩි 3. වෙලාව ඉතරයිද නොකවුට් එනවා. ඉතාමත් හොඳ සටනක්. මම හිතන්නේ ඒක ඉතාමත් උද්වේගකර සටනක්. වාසනාවන්ත අවස්ථාවක් ලැනෙස්ට්‍රට. ඔහු හිටිය අර්බුදයක. හැබැයි දෙවන කවුන්ට් එකට යන්න කලින් දෙවන කවුන්ට් එක ස්ටාර්ට් කරනකොට ඉතිරිලා තිබ්බේ තව තත්පර 3ක් පමණයි. නිකමටවත් තියුණු සටනක්, කඩිසර සටනක්, බලන්නට ප්‍රිය සටනක්. තව තප්පර 10ක් මේ පිට තිබුණා නම් ලැනෙස්ට්‍රා නොකවුට් අවස්ථාවකටත් ඒ අභියෝගයට ඒ අවධානමට මුහුණ දෙන්නට ඉඩකඩ පැහැදිලිවම තිබුණා. අපි බලමු. ඒක තමයි කියන්නේ හැකියාව, නිපුණතාවය, කුසලතාවය සියල්ල වගේම වාසනාවත් ටිකක් හරි ක්‍රීඩාවේදී අවශ්‍යයි. දිනේෂ් අපි බලමු මේ පුනරූපණය කෙසේ වේද කියා මේ තරගකාරී සටන කෙසේද ක්‍රියාත්මක වුණේ කියා ටීම් බම්බල්බී සමගින් ලැනෙස්ට්‍රා ඉතාමත් මනා ලෙසින් මග හරමින් ඒ වගේම බම්බල්බීට පිටුපසින් පහර දෙන්නට උත්සාහ කළා සහ පැති ප්‍රහාර එල්ල කිරීමට උත්සාහ කරපු ආකාරය තමයි ඔබ මේ දකින්නේ. ඒ වගේම අනෙක් පසට පෙරළුවත් බම්බල්බී එය නිසියාකාරව කළමනාකරණය කරගන්නට අවස්ථාව උදා කරගත්තා. ඒත් එක්කම ලැනෙස්ට්‍රාගේ ප්‍රතිප්‍රහාර මැදයේ කෙසේ හෝ පහර වළක්වා ගන්නට කෝණගත වෙන්නටත් උත්සාහ කළ බම්බල්බී කෙසේ වෙතත් ලැනෙස්ට්‍රා තමන්ට හැකි උපරිමයෙන් බම්බල්බීට පහර පිට පහර එල්ල කරා. ඒත් එක්කම බම්බල්බීත් විටින් විට ලැනෙස්ට්‍රාට පහර එල්ල කරන්නට උත්සාහ කරද්දී අවසාන පහරින් ලැනෙස්ට්‍රාව අකර්මණ්‍ය වුණාත් අවසන් තප්පර 10ේදී ඔවුන්ට ජාමය බේරා ගැනීමට හැකුණා කිව්වොත් නිවැරදි. තවමත් ප්‍රතිඵලය එනතුරු අපි මේ ස්ථානයේ මේ මොහොතේ අපි බලා සිටිනවා විනිසුරුකාරවරයාගේ අවසන් තීරණය එනතුරු ජයග්‍රහණය කරන්නේ ටීම් බම්බල්බීද එසේත් නැතිනම් ලැනෙස්ට්‍රාද. තවමත් තීරණය ලැබෙනතුරු අපි මේ මොහොතේ බලා සිටිනවා බොඩ් බෑෂ් 2026 තවත් උත්කෘෂ්ඨ අපූරු තරගයක තමයි අපි මේ මොහොතේ රැඳී ඉන්නේ. බොඩ් බෑෂ් 2026